Pagpili, pinahulugan sesca sage, dan tutup-tutupnya. Kira-kira, mula-mula kali, ada sisa utara ini cara dengan kemudian itu anak බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිදුව මට මැවි පෙනේවා Dari Syerekala Kambiale, Samudra Taranakara, Election Brahma Hira Bikam, Iki Hira Bhagara, hosting the International Bowling Committee. සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගින් පැහැදීම Berhadapan keluar kepada Ronald bin Nasir maka hari ada dua taruhan bisa. බුදු බණ පදයක් සවන වැකේවා බුදු ගුණ ජාත්‍යයක් විසින් නෙමෙයි ජාත්‍යන්තරයේම දිනාගෙන නෙමෙයි ජාතිවල ජීවිතය තුළ සියලුම ජාතිය වෙනුවෙන් මිනිසුන් වෙනුවෙන් මහා සමාජ මෙහෙවරක් කරන අපගේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මැදවච්චේ ධර්මජෝති ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩම කරවීම අපි ලබපු තාමත් භාග්‍යයක්. අපේ මතක් කළ යුත්තේ මේ පාසලේ
අපිට මේට අවුරුදු ගණනකට කලින් තාමත්ම දැඩි අවස්ථාවක් තිබුණා පිළිපහදු වතුර ලබා දීමේ ගැටලුවක් තිබුණා දරුවන්ට එවන් මොහොතක ඒ කාර්යයේදී ඒ ගැටලුවේදී ඒකට විසඳුමක් වශයෙන් අද දවසේ මේ අපේ පාසලේ සියලුම දරුවන් ඇතුළු ගුරු මණ්ඩලය ඒ පානීය ජල ලබා ගන්නේ උන්වහන්සේ විසින් පරිත්‍යාග කරපු ඒ ජල පිරිපුහදුව නිසා ඒක තාමත්ම අගය කළ යුතු තාමත්ම මහත් පුණ්‍ය කර්මයක් විදිහට අපි සැලකමු. අද අප පාසලට ඇත්තටම රුදල් බුදුමා කිව්වා වගේ ස්වර්ණමය දවසක්. මොකද මේ පාසල මම හැමදාම කියනවා වගේ ඉතාමත්ම පින්වර පාසලක්. මම හිතන්නේ අපේ යතිවරයන් වගේ අද ලෝකෙම දාගත්ත අපේ රටට එහා ගිය සේවයක් කරන අය බිහි කරන්න පුළුවන් වෙච්ච බිම්බිමක්. මම හිතන්නේ මේ අධ්‍යාපනය ලැබලා අද සමාජයේ රජරට කිව්වහම රජරට තමයි ශක්තිය. අපි නොදැනෙන රජරට කියන්නේ පුදුම ශක්තියක් තියෙන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ විදිලා මේ රටට ජාතියට සේවයක් කරන්න විශාල පිරිසක් අද අප රට වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. මම හිතන්නේ ඒක අපේ රටේ කාර්යයක්. මිනිස්සු බොහෝ ශ්‍රද්ධාවෙන් මේ පරිත්‍යාග කළාම ඒක පාවිච්චි කළා මේ ළමයින්ට මේ කම්පියුටර් අතපත ගන්න පාවිච්චි කරන්න ඒ දැනුම ලබා දෙන්න පීරියඩ් එකක් වෙන් කළා 10ට යනකම් තියෙනවා නම් හැමදාම පුළුවන් මේ පන්තිකල විනාඩි 45ක් වෙන් කරන්නේ. ඔතේ දැනුම යා ඒ නිසා ඒකෙන් උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මම මේ මොහොතේ මතක් කරනවා. සන්තෝෂයි ඉතින් මේ පරණ කට්ටිය මේ රත්මාත්මලා මම හිතන්නේ මේ ශාලාවේ. එහා පැත්තේ ශාලාවේ තමයි උසස් පෙළට වතුර බෝතලයක් ගහලා කට්ටිය ඇවිල්ලා පාඩම් කරන්නේ. ඒ ලෙවල් වලට. අපි ඉතින් බයිස්කල් වල යනකොට පේනවා ඉන්නවා හතරපත් දෙනෙක් නේ. ඉකිරි වාර්තය ඊළඟට අපේ බහින්ද මේ ගුණසේකගේ අයියා ඒ කට්ටිය අපි ඉතින් නෑ පොඩි අයනේ. එහෙම තිබුණා මේ ඉස්කෝලේ තමයි ඒගොල්ලන්ට ඒ ලෙවල් වලට වන පොත් කරන්න. ඇවිල්ලා පාඩම් කරන්න අවස්ථාව සැලසුනේ. මගේ එකේ ඉඳලා හතරට යනකම් මේ ඉස්කෝලේ තමයි ඉගෙන ගන්නේ. ඊට පස්සේ මැදවච්ච ඉස්කෝලේට ආවා. ඊට පස්සේ 6 දී තමයි මහානගර. ඒ කාලෙත් බට්ටා වගේ ඇදී බෝලේ තරම් ඔස නැහැ. හැබැයි වොලිබෝල් නම්බර් 1 මම තමයි. පාලෙන් බාල් ටීම් එකේ මැදවච්ච වයස 8යි දෝකද 9යි. නමුත් පාලෙන් බාල් ටීම් එක අතර කරන්න වෙනවා කිව්වා මම ගත්තේ නැත්නම් ශිෂ්‍යත් පිළිෙල නිසා. අපේ අක්කලා ගිහින් කියලා මේ ශිෂ්‍යත්වල මේ පොත වොලිබෝල් ගහන්න ළඟින්. පඤ්ඤාරතන විදුහල් පොත්පත් දවසක් එනවා ඉන්න යකාවගේ ඉන්නේ. කවුද ඉරිවරදන කියන්නේ කියලා ඒවා. යා තමයි මේ විශේෂත්ව කරගන්න බයි. මාසෙත් එක දාගන්න යනකොට ගුරුතුමා කවුද කුලරත්න මහත්තයා තමයි අපිට උගන්වන්නේ. එහෙනම් සර් මම පහලෙන් පහල ටීම් එක නතර කරා. ආයේ කුලේ අයියේ. මෙයා නේද මේක ගහලා වැඩක්. තමයි බෝල. තමයි බෝල. අන්තිමට ඉස්සත් පාස්සේ නෑ. ඔයාලදී වොලිබෝල් ගහලා තවත් තරම් ගහ අවුරුදු 3ක් පමණ ගියා. ඒක දරයක් සමස්තලංග ගහන්න දුන්නේ වයසපති කියලා. තරම් පොඩි කාලේ මහානේනවල 11ක් විතරයි වයස. 10ක් හෝ 11. ඊට පෙර මේ කියන්නේ මේ ගමේ මිනිස්සු ලොකු මිනිස්සු ගහන්නේ. හැබැයි මම ගන්නවා 6 වෙනියට. ඒක මොකද ෂුවර් බෝලේ ඉන්නේ කොහෙද මං එතන ඇති කියලා. බෝලේ දාලා මම මොසද. ඒ වගේ මතක් කරනකොට හරි සතුටුයි ජීවිතේ අපි හොඳට මේ කාලේ ටියුෂන් පන්ති යන්න ඕනේ ඉස්කෝලේ පස්සේ උගන් ඉගෙන ගාවෝ මොකුත් නැහැ. වෙලේ ඔය ගාවේ කොහේ හරි ගිහිල්ලා ඒක කාල් කඩලා දැම්මොල කරම්බ කර දැම්මොල මොකද නැත්නම් රාස්තිය වගේ ජීවිතේ හොඳට වෙන්න පොඩි කාලේ නේ. එහෙම අදපදයක් නැහැ ඉගෙන ගන්න ඕන කියලා. දැන් එහෙම බෑ. ඉගෙන ගන්න එක තරගයක් වෙලා තියෙන නිසා හැම ළමයි වැඩි කාලයක් ඉගෙන ගන්න යොදන්න ඕනේ. ඊඩා කරන්න ඕනේ. මොකද ඉගෙනීමෙන් පමණයි අපිට ඉස්සරහට යන්න පුළුවන්කම තියෙන්නේ. දැන් මේ මහතුරු ඔක්කොම හොඳට මහන්සියලා ඉගෙන ගන්න නිසා ඉස්සරහට ගිහින් තියෙනවා. එක්කෝ ශිල්පයක් එහෙම නැත්නම් ශාස්ත්‍රයක් දෙකෙන් එකක් ඉගෙන ගන්න ඕනේ. දැන් මේ පය දෙයක් හරි ඉගෙන ගන්න ඕනේ අනාගතේ කාටවත් අතපාර නැතුව දෙපයින් ඉඳගෙන අභිමානාත්මක විදිහට ජීවත් වීම සඳහා. ඉතින් අපි මම සන්තෝෂ වෙනවා අද මේ කම්පියුටර් තුනක් පරිත්‍යාග කරගන්න පුළුවන් වීම ගැන.
මේ ළමයි මේ කම්පියුටරේ හරියට පාවිච්චි කරලා දැනුම ලබාගෙන හොඳ අධිෂ්ඨානයක් තියාගන්න මම ඉස්සරහා මේ වගේ කෙනෙක් බවට පත් වෙනවා කියලා එහෙම හිතට ශක්තිය ධෛර්යය අරගෙන මේ පාසලේ භෞතික දියුණුවත් මානව සම්පත් දියුණුවත් දෙකම අපි අපේක්ෂා කරන්නට ඕනේ. දැන් මම ගේශරය ආනගලුව 230ක් විතර මේ පාසලේ හිටියා වතුර පිල්ටරේ දෙන කාලේ. දැන් අද ප්‍රින්සිපල්තුමා කිව්වේ 200 ගානක් මොනවා හරි හේතුවක් ඇති. ලොකු පාසල් වලට යවන්න ඉතින් අපි කවුරුත් කැමතියිනේ. නමුත් දැන් පාසලේම නෙමෙයි වැරද්ද තියෙන්නේ ඉගෙන ගන්නකොට. අවශ්‍ය වෙන්නේ හොඳ ගුරුවරයෙක්. හොඳ ගුරුවරයෙක් මඟ පෙන්නනවා නම් ළමයා ඉගෙන ගන්න ආසයි නම් වැඩේ සාර්ථකයි ගහක් යට උනා. හොඳ ගුරුවරයෙක් ඉන්න ඕනේ හැබැයි. ඒ විෂය දැනන හොඳ ගුරුවරයෙක් ඉන්න ඕනේ. ඒක තන ලොකුද පොඩිද කියන එක විතර වැදගත් වෙන්නේ. පන්තිරුක් ගන්න. මේ ටික පාඩම් කරන්න මෙහෙම කියලා හොඳට මඟ පෙන්නන්න ඕනේ. ඒ ළමයා ඒ පාරේ හරියට යනවා නම් සාමාන්‍ය පෙළ උසස් පෙළ පාසල ඉස්සරහට යනවා. ලොකු පාසලට ගියත් පොඩි පාසලට ගියත් ගුරුවරයා එතන සවුතු නම් ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා අපි මම වැඩි කතා කරන්නේ නැහැ. මගේ දවස්වල අසනීප වෙලා ඉතිස් මම ආරුත් ඇදිලා. ඒ නිසා ඊටාම කෙටියෙන් මම ආශිර්වාද කරන්නට කැමතියි. මේ ළමයින්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, දෙවියන්ගේ රැකවරණය ලැබේවා. මේ පාසල හැමදාම දියුණුවටපත් වෙලා මේ ප්‍රදේශයට ලොකු සේවයක් කරන්නට මේ පළවොල්ලාව මහා විද්‍යාලයේ ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.